හලෝ කොහොමද? අද මම හදන්න යන්නේ පිට්සා එකක්. හැබැයි අපිට මේක හදන්න oven එකක්වත් yeast වත් ඕන වෙන්නේ නැහැ. yeast වෙනුවට අපි පාවිච්චි කරන්නේ අද මුදෝපු කිරි. ඔයගොල්ලන්ට පුළුවන් ඕන යෝගට් එකකුත් මේ වෙනුවට පාවිච්චි කරන්න. හරි අපි බලමු කොහොමද මේක ඉක්මනටම හදාගන්නේ කියලා. මම අද පාන් පිටි ග්‍රෑම් 100ක් ගත්තා. ඒකට ලුණු තේ හැඳි කාලක් වගේ රස අණු ඔයගොල්ලෝ දාගන්න. පාන් පිටිය ලුණුයි හොඳට මිශ්‍ර කරලා ඒකට බිත්තර භාගයක් ඒ වගේම පොල් තෙල් තේ හැඳි දෙකක් මුදෝපු කිරි ග්‍රෑම් 60කුත් දාගෙන හොඳට අනා ගන්න තියෙන විනාඩි 5ක් විතර. අවශ්‍ය දේවල් මම වෙනද වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයගොල්ලෝ බලන්න. පොඩි බිත්තරයක් අරන් ඒකෙන් භාගයක් තමයි මෙතන පාවිච්චි කරේ. ඔයගොල්ලෝ පාවිච්චි කරන බිත්තරේ ප්‍රමාණය අනුව සහ කර්ඩ් එකේ තියෙන වතුර ගතිය අනුව පිටි සමහර විට මදි වෙන්න පුළුවන්. ඒක නිසා එකපාර දාගන්න නැතුව පොඩ පොඩ අනාගෙන බිත්තර සහ කර්ඩ් එකතු කරගන්න. විනාඩි 5ක් වගේ අනද්දි මේ වගේ ඩෝ එක හොඳට ඇදෙනවා. එතකොට මම අනන එක නතර කරලා පොල් තෙල් ටිකක් ගාලා මේක අපි පැත්තකින් තියාගන්න ඕනේ. අපි පිට්සා සෝස් එක හදාගන්නකම්. පිට්සා සෝස් එක හදන විදිය මම කලින් වීඩියෝ එකක් පෙන්නලා තියෙනවා. ඒ විදිහටම තමයි මම මේකෙත් හදාගන්නේ. පොල් තෙල් ටික පෑන් එකකට දාලා සුදු ලුණු දාලා සුදු ලුණු ටික බැදීගෙනදී ඒකට තක්කාලි, වීලුණු, අමිරිස් ටික දාලා හොඳට ටෙම්පරාදු කරගෙන වහලා තියාගන්න ඕනේ තක්කාලි ටික තැම්බෙනකම්. තක්කාලි ටික තැම්බීගෙනදී ඒකට දානවා මිරිස් කුඩු, රස අණුව, සීනි සහ ලුණු. පුළුවන් නම් ඔයගොල්ලෝ ඔරිගානෝ ටිකක් දාන්න ගෙදර තියෙනවා නම්. එතකොට පිට්සා හට් එකට ගියාම අර පිට්සා සුවඳක් එන්නේ අන්න ඒ සුවඳ එන්නේ මේ ඔරිගානෝ වලින්. විනාඩි 10කට විතර පස්සේ තක්කාලි ටික හොඳටම තැම්බුණාම මේ ටික නිමාගෙන බ්ලෙන්ඩ් කරගන්න තියෙන්නේ. එතකොට අපේ පිට්සා සෝස් එකත් රෙඩි. අපි හදාගත්ත පිට්සා සෝස් එකේ රස වැඩි වෙන්න මම තක්කාලි සෝස් එකේ තේ හැඳි 3ක් 4ක් වගේ එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. අපි ඊස්ට් දාන්න නැතුව හදාගත්ත පිට්සා ඩෝ එක දැන් විනාඩි 5ක් 10ක් හොඳට රෙස්ට් කරලා තියෙන්නේ. මේක මම non stick pan එකකට දාගන්නවා. non stick pan එකේ යටින් තෙල් ගා ගන්න අනිවාර්යයෙන්ම non stick pan එකට දාලා හොඳට ඒක දිග අරගෙන ඒක ලිපේ තියාගන්න තියෙන්නේ අඩු ගින්දරේ. ඩෝ එක හොඳට තැම්බෙන්න ඕනේ හින්දා පියන වහගෙන අඩු ගින්දරේ අපි විනාඩි 5ක් විතර යට ගෝල් කලර් එකට එනකම් කර කරගමු. එක පැත්තක් තැම්බිලා හොඳට කර වුණාම අනිත් පැත්ත දාගෙන ඒක උඩින් අපි හදාගත්ත පිට්සා සෝස් එක ඊළඟට ඔයගොල්ලෝ කැමති ටොපින්ග්ස් දාගන්න පුළුවන්. මම අද පාවිච්චි කරේ තම්බපු බඩේ රිංගු ඇට, චිකන් ලුණු ගම්මිරිස් දාලා තෙලේ බැදගෙන ඊට පස්සේ බීලුණු, මාළු මිරිස්, චීස් වලට ගත්තේ මොසරාලා චීස්. චිකන් බැද ගන්න එක වෙලා යන වැඩන්න ඔයගොල්ලන්ට පුළුවන් සොසේජ් උනත් මේ වලට පාවිච්චි කරන්න. ඊට අමතරව ඕනෙම මස් වර්ගයක්, කිස්සෝ වගේ ඕනෙම සී ෆුඩ් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. අපි දාගත්ත සෝස් එක උඩින් මේ විදිහට කැමති තරම් ටොපින්ග්ස් දාගෙන ආපහු පියන වහලා යට පැත්තත් හොඳටම කර වෙනකන් අපිට මේ ටික අඩු ගින්දරේ ලිපේ තියලා වහගන්න තියෙන්නේ. චීස් ටිකත් එතකොට හොඳට මෙල්ට් වෙලා ලස්සනට හැදෙනවා. ඔයගොල්ලෝ මේක හදද්දි මතක තියාගන්න ඩෝ එක ගොඩක් ඝනකමට දාන්න එපා. මොකද අපි මේක ඊස්ට් පාවිච්චි කරේ නැහැනේ පිපෙන්න. ඒකින්ද පුළුවන් තරම් තුනීවට හදාගන්න. එතකොට රසයි. ඩෝ එකේ කිරි රසත් එනවා අපි කර්ඩ් පාවිච්චි කරපු හින්දා. හරි ඔයගොල්ලෝ දැන් දැක්කා වැඩි වෙලාවක් යන්න නැතුව ඒ වගේම ඊස්ට් oven නැතුව කොහොමද පිට්සා එකක් අපි හදාගත්තේ ලිපේ කියලා. එහෙනම් ඔයගොල්ලෝත් හදලා බලන්න. අදත් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට thank you.